எங்க போறீங்க வருஷம் எங்கவா Arizona. Las Vegas. Las Vegas. Nevada. කොහොමද මේ අපි අද යනවා වොෂින්ටන් DC ඉඳන් ලාස් වේගස් රෝඩ් ට්‍රිප් එකක් යන්න විතරක් DC ඉඳන් වේගස් සිටි එකට තියෙනවා හැතැම්ම 2400 ගණක් 2500ක් කියන්නකො 2470 ගණක් හරි 80 ගණක් මට මතක හිටියට 2500ක් කියන්නකො යන්න විතරක් එක දවසින් යනවනම් එකන එක දිග ඩ්‍රයිව් කරන පැය 37ක් 37ක් ඩ්‍රයිව් එක මයි වයිෆ විතරයි ඉතින් අපි මෙයා ඩ්‍රයිව් කරන්නේ ඉතින් මට විතරයි ඩ්‍රයිව් කරන්න වෙන්නේ එතකොට අපි තැන් දෙක තුනකට නවත්ත යන්න ප්ලෑන් කරන් ඉන්නේ ඒ නාතකතුවේ දැන් කොහොම හරි අද දවසේ හැතැම්ම 750ක් ඩ්‍රයිව් කරන්න හිතාගෙන ඉන්නවා දැන්ට හැතැම්ම 350 කියලා තියෙනවා තව 300ක් යන්න තියෙනවා මට සෝරි 400ක් යන්න තියෙනවා මට මේ ඒ නාතකතුර ඉන්න බලමු මේ මැප් එක බලන්න මට තව යන්න තියෙනවා පැය 6යි ගානක් පැය විනාඩි 3ක් යන්න තියෙනවා හරිද දැන් වෙලාව ඇවිල්ලා හරියටම දවල් 12යි හරි දැන් වෙලාව හරියටම දවල් 12යි පැය 6යි විනාඩි 3ක් යන්න තියෙනවා ඒ වුණාට රයිවල් එක පෙන්වන්නේ මට 5යි 2කට හවස 5යි 2කට හරියට දවල් 12යි වෙලාව පැය 6ක් යන්න ඕනේ 5යි 3 වෙන්න විදියක් නැහනේ එහෙනම් 6යි 3 වෙන්න ඕනේ ඊට පස්සේ මං කිව්වා වයිෆ්ට පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේ මොකද ස්ටේට් එක ඉලිනොයිස්ද ඉලිනොයි මට වචන කියව ගන්න බෑ මේ කොහොම හරි එහෙ වෙලාව DC වෙලාවට පැයක් පිටිපස්සෙන් තියෙන්නේ අපි මේ කිට්ටුවට මම හිතන්නේ ස්ටේට් ලයින් එක පහු කරද්දී මේ වෙලාවල් ඔක්කොම වෙනස් වෙයි පැයක් පස්සටයි ටයිම් එක පෙන්නන්නේ එයාලගේ දැන් 11යි. දැන් වෙලාව එහෙ 11යි. අපිට 12යි. අපිට වෙලාව 12යි. මෙහෙ. ආතල් ට්‍රිප් එකක් වෙයි. දැන් මම නැවතුවා පොඩි රෙස්ට් ඒරියා එක. මේ අරකව පෙන්නන්නේ. යක්කව පෙන්වන්නේ අක්ක බල්ලත් එක්ක වදේ. මේ රෙස්ට් ඒරියා එකේ පොඩ්ඩක් වෙලා ඉඳලා විනාඩි 10ක් විතර ආය යනවා මේ මොකද ඔහයියෝ මේ ඔහයියෝ කොලම්බස් වල මේ ඩවුන් ටවුන් වල නවත්තන්න හිතාන් ඉන්නවා පැය භාගයක් විනාඩි 40ක් විතර ඇවිදලා බලන්න මොන වගේද කියලා බලමු අපි එතෙන්දි සෙට් වෙමු සෙට් වෙලා මම බැලුවේ කොහොම හරි මේ වේගස් වලට යනකම්ම ගහන දවස් දෙකක් හරි තුනක් හරියයි ඒ දවස් දෙක තුන මේ එක වීඩියෝ එකකින් ඉවර කරන්න මොකද තේරුම් ගන්න නැහැනේ පාර පෙන්නලා ඒ හින්දා වේගස් වල vlog එක වෙනම ගහන්න තව තියෙනවා ග්‍රෑන්ඩ් කැනියන් තියෙනවා සෙට් එකක් තියෙනවා ඇරිසෝනා වල ඔය ටිකත් බලලා ඊට පස්සේ අපි එද්දි දැන් යන්නේ අපි ඇමරිකාවේ උඩ පැත්තෙන් මෙහෙන් යද්දී සෙට් වෙනවා මේරිලන්ඩ් පෙන්සිල්වේනියා වෙස්ට් වර්ජිනියා දැන් අපි ඉන්නේ ඔහයියෝ ඊට පස්සේ ඉලිනොයිස් ඊට පස්සේ මිසූරි කැන්සස් සිටි කොලරාඩෝ යූටා ඊට පස්සේ අපි යනවා වේගස් යන්න කලින් මම ටච් කරන්න හිතාගෙන ඉන්නවා කැලිෆෝනියා ඩෙත් වැලි ඒකත් මාක ලස්සනයි ඒක ලොකු වීඩියෝ එකක් වෙන්න නැති වෙයි පොඩි වීඩියෝ එකක් වෙයි ඩෙත් වැලි එක මේ සම්පූර්ණ යන්නේ නැහැ ඩෙත් වැලි එකේ තනිකර කාන්තාරයක් මේ තියෙන්නේ මම දැක්ක ෆොටෝස් වීඩියෝස් වල යද්දි පල්ලෙහාන ඔව් අපි එද්දි පල්ලෙහා මට ස්ටේට් එක මතක නැහැ කොහොම හරි ඇරිසෝනා පහුවෙලා හම්බෙන ස්ටේට් එක තමයි නිව් මෙක්සිකෝ ඊට පස්සේ ටෙක්සාස් ටෙනිසි අන්තිම කට්ටියනේ ටෙක්සාස් ඊට පස්සේ කොහොමද තව ස්ටේට් දෙකක් විතර තියෙන ඒ ස්ටේට් දෙකට පස්සේ ටෙනසි හම්බෙනවා ඊට පස්සේ වර්ජිනියා ඊට පස්සේ අපි DC අපි මේ පැත්තෙන් තමයි එන්න හිතාගෙන ඉන්නේ බලමු එතකොට කොහොම හරි ට්‍රිප් එකේදී ස්ටේට් 10ක් විතර ඔව් ගිහින් තියෙන ස්ටේට් අතරපුවාම වැඩිපුර ස්ටේට් 8කට විතර ගිහින් තියෙනවානේ අපි හැම ස්ටේට් එකකම මේ මොකද මේන් තැනක නවත්තන්න බලන්න දැන් මෙතන කොලම්බස් ඩවුන්ටවුන් හම්බ වෙනවා තව හැතැම්ම 30 ගානක කියන්නේ තව
පැය භාගයක් විනාඩි 40ක් විතර යන්න පුළුවන්. බලමු. කොලම්බස් එහෙනම් මම මෙතන නවතිනවා විනාඩි 10ක විතර පොඩි රෙස්ට් එකක් අරගෙන ඊට පස්සේ අපි ගමන කන්ටිනියු කරමු. I'm ලස්සන ඩවුන්ටවුන් එකක් තියෙන්නේ. ආවනේ. ඒ ඒරියා එක චුට්ටක් මේ බලන්න 36 minutes. 36 මිනිත්. නෑ ඒරියා එක පොඩ්ඩක් බලන්න මේ නවත්තලා පැයක් විතර එතන ඉඳලා නේද? කොෆි එකක් මොනවා හරි බීලා මෙයා කරලා ආය යන්න ගමු. හරි එහෙනම් මම මෙතන නවත්තන මෙතන විනාඩි 5ක් ගියා මගේ වෙලාව. එහෙනම් මේ හරි සෙට් වෙමු කොලම්බස් වලින්. ඔහයි. උනාගේ බය වෙන්න දෙයක් නැහැ. ඇගේ හිරට නාවාගේ. එතන එකපාරටම අර පේන්නේ යන්න ඕන කට්ටිය ඉස්සර කරන් යන්න. ඒ මවුන්ටන් කෝ? මේක වෙන්න ඇති ඩේන්ජර් පල්ලෙහාම මේකද ඩේන්ජර්. මවුන්ටන් එක? මේක අපිට යන්න කියන්නේ 40ට පාගියන් ට්‍රක්ස් වල. बस से करते कोई ට්‍රක් ट्रक करना කොලම්බස් ඩවුන්ටවුන් නේ. ඔහයෝ කොලම්බස් ඩවුන්ටවුන් බලමු මොන වගේද කියලා නේ. අපි ක්ලේව්ලන් නෙමේ මට ක්ලේව්ලන් බයි මතක් වෙන්නේ මොකද අපි යන්න හිටියනේ මේ අපි ආව කොලම්බස් ඩවුන්ටවුන් වලට හයියෝ වල වාහනේ පැය භාගයකට නැවතුවා මේ වෝටර් ෆ්‍රන්ට් එකක් තියෙන එතනට ආව පොඩ්ඩක් මේ මාරම කියන්නේ ඉතින් මේ වෙද එකත් එක්ක ෂේප් මෙහෙම තමයි ඩවුන්ටවුන් එක තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි කේව්ලන් මේ කොලම්බස් ඩවුන්ටවුන් එක තියෙන්නේ. මේ පිටිපස්සෙන් පේනවා මේ බිල්ඩින් මේක. මොකද්ද මේ බිල්ඩින් සෙට් එක. මෙතන ලස්සන මේකක් තියෙනවා. බිල්ඩින් එක. මොනවාරි කියන්න තියෙනවද? ඔව් අතුකට පයින්න නෑ මම ඌව බේර ගන්න යන්නනේ මුවාව. මුවෙක් අතුකට පයින්න රෙඩි වෙලා ඉන්නේ. ඌව බේර ගන්න කියලා බැලුවේ. කෑල දාලා ගිහිල්ලා ඌ පයින්න යන්නේ. මේ බුලන් වැඩි. එනවා. බලමු මේ ෆොටෝ මා සමග අපි තව මෙතන බලන්න තැන් තියෙනවද දන්නේ නැහැ. ගොඩක් වෙලා නවත්තන්න බෑ මොකද මට තව පැය 5යි ගානක් ඩ්‍රයිව් කරන්න තියෙනවා. ලේසි නෑ පැය 5යි ගානක් ඩ්‍රයිව් කරනවා කියන්නේ. හැත්තම් 300 ගානක් යන්න තියෙනවා. මේ ආවගේම යන්න තියෙනවා. ඔව්. තම 300 ගානක් යන්න තියෙනවා. ඉතින් ඒක කරන්නත් එපා. මොකද අඩුම රෑ 8 වෙද්දි මේකේ පෙන්වන විදියට 5ට යන්න පුළුවන් එක දිගට ගියොත්. අඩුම රෑ 8 වෙද්දි ගියොත් වැඩේදී මේ පැයක් පස්සට දෙන්නේ. ඔව් එහෙනම් අවුලක් නැහැ. මේ මං කියන්නේ රෑ 8 වෙද්දි අඩුම යන්න ගියොත් අපිට පොඩ්ඩක් මේ හොඳට නිදා ගන්න පුළුවන්. මොකද පහුවදත් යන්න පුළුවන්. මන් දැක්කා හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් ෆ්‍රී කියලා තියෙනවා. ඉතින් ඒක උදේටනේ බලන්න වෙන්නේ. අපි දැන් මේ ටික බලාගෙන යන්න. ෆීල් එකටයි. නුවරඑළිය වගේ අවුලක් නැහැ.
එන්න අපිට පාට පනින්න පුළුවන්. ඒක වහලා වගේ නේ මේ හරිය. රැට වෙන කට්ටිය. හා? රැට වෙන කට්ටිය ඉන්නේ. මේ සීතලේ? ලයිට් නෑ මේක වහලා මේ බිල්ඩින් එක වහලා. මේ බිල්ඩින් එක වහලා මොනවද මේ ගහලා දෙනවා. මේ area closed. area closed. හරි. මෙන්න මෙතනට තමයි ඇවිල්ලා ඉන්නේ. Apartments. අපි මෙහෙමම යන්නේ නේද? දැන් ඉන්දියානා යන්න ඕනේ. ඉන්දියානා වල ටිකක් ඩාර්ක් වේ මම හිතන්නේ යද්දි. මෙතනින් යා. කායකට. ක්‍රිස්මස් එකට මේ කට්ටිය ලයිට්ස් දාලා ලස්සනට හදලා මේක මේ වෙලාවේ පේන්නේ රැට. ඔව් රැට තමයි පේන්නේ ඔය ඉතින්. ඉතින් අපි ප්ලෑන් කරන් ඉන්නවා ඉන්දියානා පොලිස් වල නවත්තන්න ඉන්දියානා. මේ පැය 2යි විනාඩි 47ක් ඩ්‍රයිව් එකක් හැතැම් 175ක්. එතනට යද්දි 7:22 වෙනවා. මට පෙන්නේ කෙලිම ඩ්‍රයිව් කරොත් හොටෙල් එකට නම් 7:45ට. දැන් මෙතනත් නවත්තනවානේ. කොහොමද අපි යද්දි 8 වෙයි. නේ කීයද කියලා කිව්වද? 7:22 වෙනවා ඉන්දියානා පොලිස් නවත්තද්දි. එතන ඉඳන් තව හැතැම්ම 200ක් තියෙනවා මේ හොටෙල් එකට. හැතැම්ම 200ක් කියන තියෙන පැය 3ක් යනවා. 7 කියන 3ක් 7යි රෑ 8 වෙද්දී යන්න පුළුවන්. එල. හරියන අපි ඉන්දියානා වලදී සෙට් වෙමු. බයි. අපි ඉන්දියානා පොලිස් වලට ආවා. දැන් ඉන්නේ ඉන්දියානා ස්ටේට් එකේ. පැය 2:00ක් විතර ඩ්‍රයිව් කරානේ. හැතැම්ම 200 ගානක් තිබ්බ එක ඩ්‍රයිව් කරා. ඉන්දියානා පොලිස් වල ඩවුන් ටවුන් වල ඉන්නේ. ලස්සනට තියෙනවා මේ ක්‍රිස්මස් එකට. හැබැයි මේක ලස්සන ඉතින් රැට. අපි දැන් මේ මෙහෙම මේක පෙන්නුවට nutcracker fly. Nutcrackers නේ කියන්නේ අරකට. Nutcrackers නේ කියන්නේ. එයාලා ඉන්නවා. වට්ටම මහන්සි මේ කන්න මොන හරි ගන්න ඕනේ. ඒක 6:00 වෙනකන් තියෙනවා ටයිම් එක. අපිට දැන් සුද්දෝ දෙන්නෙක් හම්බුණා. අපි ඇත්තටම හිතුවේ මේ උන් දෙනා නිකන් හෝම්ලස් දෙන්නෙක් කියලා. උන් ඇඳන් හිටපු විදිය අනම්මන බල්ලෙකුත් බිම දාගෙන මේ උන් එහෙම නෙවෙයි. උන් ඊට පස්සේ අපිත් එක්ක කතා කරා කොහෙද කියලා. මම කිව්වා අපි මෙහෙමයි DC ඉඳන් එන්නේ කියලා. ඊට පස්සේ
කොහෙද යන්නේ මං කිව්වා මෙහෙම වේගස් යනවා මෙහෙම රෝඩ් ට්‍රිප් එකක් කරනවා කියලා. ඇයි වේගස් යන්නේ එච්චර දුර? අද අපි හෙට මේ යන්න ඉන්නවා මේ මොනවද මෙහෙ කැන්සස් සිටි පහු කරගෙන. එතකොට එතනට මනුස්සයෙක් කිව්වා කැන්සස් සිටි කියන්නේ මහා ජරා පැත්තක් මෙහෙමයි කියලා. මේ ලස්සන අශ්වකහත්ත කතා කරගෙන ඉඳලා ඉතින් දැන් අපි යන මොන හරි කණ්ඩ ගන්න. අපි මේ කෑම එක් ගන්න යන ගම මම මේ ෆයින් එක දැකලා මෙයා කරේ. කෝච්චි වගේ බස්. ආයා අන්න උඩ තියෙන කෑම එක තමයි ගන්න යන්නේ. ඒකේ බීෆ් එක ගන්න, චිකන් එක ගන්න. Hey, how are you? I'll get white rice, a bowl, and for here. Yeah. White rice and 2 tortilla on side. Heavy on rice? Two tortilla on side. Yeah. And black bean. මෙතන තියෙනවා කව්පි ජාති දෙකක්. I'll get the black bean and the chicken. Yeah. මේ රොටි දෙයක් ගන්න ෆ්‍රයිඩ් එකට. Sorry? Any queso? The pizza? Yeah. I'll get the tomato and both spicy sauces. Yeah. Both. I mean this one too. Yeah. And the corn, the sour cream. Cheese and lettuce. Yeah. It's for here. No drink, that's fine. මම අපි කෑම කාලා ඔක්කොම කරලා දැන් යන්න යන්නේ තව පැය දෙකමාරක ඩ්‍රයිව් එකක් තියෙනවා අපිට. දෙකමාර කියන්නේ දැන් 5:40යි 6:40 7:20 වෙද්දි පෙන්නනවා. 8:00 ටයිම් තියමුකෝ. 7:20 7:20 හැතැම්ම 7:20 කියන්නේ ඒ තමයි 7:20. ඔව් මේ හැතැම්ම 175ක් තියෙනවා යන්න. හරිද? බොරු කියනට යුතුත් එම පැය 2 විනාඩි 38ක් තියෙනවා. හැතැම්ම 175ක් යන්න තියෙනවා. 7:20ට තමයි පෙන්නන්නේ ටයිම් එක. දැන් අවිල්ලා අපේ වෙලාව 5:40. ඕකේ. මේ මෙතන මේ ටයිම් එක මෙතන 5:40යි. මෙතන 7:20යි කියලා තිබ්බට කලබල වෙන්න එපා. අගේ පැයක් අඩුයි වෙලාව. අපි ඉන්න තැන පැයක් වැඩි වෙලාව. මාව ගන්න බෑ. ජෝක් එකක් නෙමෙයි නිකන්. කලබල. දැන් අපි කොහෙද? සෙන්ට් එල්මෝ යන්න ගමන් මේ ඉලිනොයිස් වල ඔයාට වැඩි බකන්නිලාගේ සද්දේ බකන්නිලා පොඩ්ඩකින් බකන්නිලා පොඩ්ඩක් නවත්තන්න. අපි දැන් මේ සෙන්ට් එල්මෝ යන්න හදන්නේ
United States. ඉන්දියානාපොලිස් ඉඳන් ඉන්දියානා ඉඳන් මම මොකක්ද ඉලිනොයිස් වල බුක් ගන්න හැදුවේ සෙන්ට් ලුයිස් වල සෙන්ට් ලුයිස් තව 50ක් 60ක් විතර ඈතින් තියෙන හින්දා ඔන්න කමන්නේ නැහැ කියලා මේ හැකින් නවත්ත ගත්තා මොකද වැඩි ඩ්‍රයිව් කරගන්න බැරිුණොත් කියන හේතුවෙන් මේකත් යන්න බෑ 172ක් තියෙනවා හැතැම් පැය දෙකමාරනේ. පැය දෙකමාරක් හරියටම තියෙනවා මේ අපි දැන් මේ පෙන්නන් ඉන්න පාරේ යන්න ඕනේ 142ක් හැතැම්ම අපි අද මේ මොටෙල් එකේ තමයි නැවතුනේ නවතින්නේ ඇත්තටම චෙක් ඉන් වුණා මේ ඇවිල්ලා ඉලිනොයිස් වල මේ මොකක්ද මොටෙල් එකක් ඔන්න හොල්මනක් 110 දවස් 10ක ට්‍රිප් එකක් කියන්නේ නිකන්ද නේද දවස් 10ක ට්‍රිප් එකක් කියන්නේ නිකන්ද මෙන්න මෙහෙම තමයි තියෙන්නේ බලමු ටච් කර මපන්න හුටා ඕකේ බුදු අම්මෝ කොහොම මේක ස්විච් එක මෙතන වයන්නේ ඇතුළට මට දාන්න දැන් පේන්නේ නෑ මට අම්මට සෝස් හරි ඔය ලයිට්ස් ටික දාලා ගන්නට බලන්න හෝටල් රූම් එකේ උදේට බ්‍රෙක්ෆාස්ට් තියනවායි කිව්වා සොසේජ් එග් වෆල් මනම් බලමු කොහොම වෙයිද කියලා ටික ආපු ගමම පුටුව කෑව කමන්නේ මේකේ ටේබල් එකක් තියෙනවනේ ආයල හීටර් එක ඔන් කරගමු මේකේ ඔන් නැමේ දැන් මේකේ තියෙන අන්න හීට් එක 72ට දාලා තියමු ඇතුළ මෙයා වෙන්න මේක හීට් එක ඔන් වෙලා තියෙනවා හීට් එක ඔන් කරගත්තා 72ට දැම්ම සීතලයි ලස්සනයි ෆොටෝ එක විදියටම තියෙනවා මේක අඟල් 42 ටීවී එකක් තියෙනවා අපිට අදත් තියෙනවා මයික්‍රෝවේව් එකක් තියෙනවා වාගේ ෆ්‍රිජ් එක මේ මෙක්කෝ බීර එකද ෆ්‍රිජ් එකක් තියෙනවා ලාච්චු තියෙනවා කන්නාඩි මේසයක් තිබ්බා අතන මිර එක ඩෙස්ක් එක තියෙනවා මෙතන ඩෙස්ක් එකක් තියෙනවා මෙතන එතකොට අයන් බෝඩ් එකක් තියෙනවා අයන් එකක් තියෙනවා මේ අපි අයන් එක ගෙනවද අමතක වුණානේ හෙට හැබැයි මුංගෙන්ම අපි හොටෙල්ස් ටික බුක් කරා නම් මේ ෂේප් නේද පොයින්ට්ස් උත් එකතු වෙනවා දැන් ඒක කරමු හෙට දවස් එක බලලා නිදා ගන්න කලින් මේක තියෙනවා කොෆි මැෂින් එකක් තියෙනවා උදේට කොෆි එකක් හදාගන්න මෙතන නම් කොෆි ඕන වෙන එකක් නෑ අතන තියෙනවා කොෆිස් ඒක තියෙනවා බාත්රූම් එක බාත් ටබ් එක ටවල්ස් ඔක්කොම තියෙනවා කමඩ් එක ලොක එකකුත් තියෙනවා මේ මාව දාලා වහන්න මේකට පුළුවන් නම් මන්නේ වටිනා වස්තු මේ ඇඳ මාරුව අද හොඳට නිදා ගන්න පුළුවන් හරි මේම තමයි හොටෙල් රූම් එක එතකොට
මම මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න අද දවස එක හෙට එක පටන්ගමු බ්‍රෙක්ෆාස්ට් එකෙන් ඔය ළමයි ගිහින් නිදාගන්න අපි ළමයිත් නිදාගන්න මේ හෙට පටන්ගමු බ්‍රෙක්ෆාස්ට් එකෙන් අද 23 ඩිසෙම්බර් ක්‍රිස්මස් එකට දවස් දෙකක් තියෙනවා 23 24 25 26 අපි ලාස් වේගස් 27 අපි ඇරිසෝනා 28 අපි යනවා කොහෙද පේජ් නිව් මෙක්සිකෝ ඇල්බකර්කි ඊට පස්සේ ටෙක්සාස් ඔහොම නැශ්විල් හරහා නැවතත් වොෂින්ටන් DC එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා වැඩි වෙලාවක් නැති මේ වීඩියෝ එක උපරිම විනාඩි 15ක විතර දී ඕකේ එහෙනම් බයි